මේ කවුඩුල්ල ජලාශය. දැන් තාම යල් වැහි වැටිලා නැහැ ඉඩෝර සන්ධිය. හැබැයි කවුඩුල්ල ජලාශයේ දියවරින් ගැබ්බර වෙලා තියෙනවා. මොරගහකන්ද ජලාශයේ ඉදිවීමේ වටිනා ප්‍රතිඵලයක් විදිහට තමයි කවුඩුල්ල ඇතුළු පොළොන්නරුවේ මහා වාපී සියල්ලම පෝෂණය වෙන්න පටන් ගන්නේ යල මහ දෙකන්නම. ඊට හේතු වෙන්නේ උතුරු මැද පළාත් ඇල පැමිණෙනවා දියවර රැගෙන. මේ දියවර රැගෙන පැමිණීමත් එක්ක කවුඩුල්ල ඇතුළු මහා වැව් සියල්ල පෝෂණය වෙනවා. ඒ හා බැඳුණු වැව් එල්ලංගා පද්ධතිය යලිත් සක්‍රිය වෙන්න පටන් ගන්නවා. වැදගත්කමක් තියෙන්නේ යලට මේ විදියට සාර දියක්තා පැමිණෙනකොට මේ එල්ලංගා පද්ධතිය හා බැඳුණු ශාක ප්‍රජාව ඒ හා බැඳුණු පරිසර පද්ධතිය නැවතත් පෙර පරිදිම සක්‍රිය වෙන්න පටන් ගැනීම. මොකද යලට මේ ගහකොළ හේබාගෙන යනවා. බොහෝ ගහකොළ නැති වෙලා යනවා. එතකොට වෙන්නේ අර එල්ලංගා පද්ධති හා බැඳුණු ඉතා වටිනා පරිසර පද්ධතියක් අපිට අහිමි වීම. නමුත් මොරගහ කන්ද ඉදිවීමත් උතුරු මැද පළාත් ඇල පැමිණීමත් මේ මහා වාපී පොළොන්නරුවේ සියලු මහා වාපී නැවත දියවරින් ගැබ්බර වීමත් සමග තමයි මේ පාරිසරික උරුමේ වර්තමානිකයන්ට පැවරෙන්නේ.